ඔයාලා දන්නවද ආහාර ජීර්ණ පද්ධතිය ගැන? ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ මුඛයෙන් පටන්ගෙන ගුදයෙන් අවසන් වන නාලාකාර ව්‍යුහයක්. මුඛයේ ඇති දත් සහ කේටය මගින් ආහාරය යාන්ත්‍රික ජීර්ණයකට ලක් කරනවා. කේටයේ ඇති කේට ඇමයිලේස් හෙවත් ටයිලින් මගින් රසායනිකවත් ආහාරයේ ජීර්ණයකට ලක් කිරීමක් සිදු කරනවා. එසේ කැබලි වලට කැඩෙන ආහාරය කාකලිකය ඔස්සේ අන්න ශ්‍රෝතයට මුදා හරිනවා. මේ ගමන අතරතුරේදී අපි ජීවිකාව මගින් ආහාරය ශ්වසන පද්ධතියට ඇතුල් වීම වළක්වනවා. අන්න ශ්‍රෝතයේ ඇතිවන ක්‍රමාකුංචන චලන ඔස්සේ ආහාරය කෙමෙන් ඉදිරියට තල්ලු වී ගොස් ආමාශයට ඇතුළු වෙනවා. ආමාශය යනු කුඩා මල්ලක් වැනි ව්‍යුහයක්. ආමාශය තුලදී ආහාරයට අවශ්‍ය ශ්ලේෂ්මලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ආමාශයික යුෂ එකතු වීමක් සිදුවනවා. මෙහිදී තවදුරටත් ජීර්ණය වන ආහාරය කුඩා කැවිලි වලට පත්වීමක් සිද්ධ වෙනවා. ආහාරයට එකතු වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආහාරයේ ඇති ශුද්ධ ජීවීන් විනාශ කරනවා. ඒ වගේම ආහාරයට එකතු වන ආමාශයික යුෂ මගින් ආහාරයේ ඇති සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් කිරීමක් සිද්ධ කරනවා. ඇතිවන ගැස්සීම් හේතුවෙන් මෙම ආහාර කැබලි ආමලසය නම් විශේෂිත ද්‍රව්‍යයක් බවට පත්වනවා. එසේ වෙනස් වන ආමලසය කෙමෙන් ග්‍රහණය ඔස්සේ ශුද්ධාන්තය දක්වා නිකුත් කරනවා. ශුද්ධාන්තයේ ඇති ශුද්ධ අඟුලිකා මගින් ආහාරයේ ජීර්ණය කරගත් කොටස් රුධිරයට ලබා දීමක් සිද්ධ කරනවා. එම ජීර්ණඵල අවශෝෂණය කරගත් පසු අනෙකුත් ද්‍රව්‍ය මහා ආන්ත්‍රයට ඇතුළු වෙනවා. මහා ආන්ත්‍රයේදී එම ආහාරවල ඇති ජලය තවදුරටත් ශරීරයට උරා ගන්නවා. මෙවිට මෙම ආහාර ඝන තත්වයට පත්වනවා. වැසිකිලි යාමට අවශ්‍යතාවය පැමිණෙනතුරු ඒවා රඳවා ගැනීමක් සිදු කරනවා. ස්නායු පද්ධතිය ඔස්සේ එම අවශ්‍යතාවයට අදාළ සංවේදනය ලැබුණු විගස ගුද මාර්ගයෙන් ගුදය ඔස්සේ මෙම ආහාරය පිට කිරීමක් සිද්ධ කරනවා. එවිට මෙය මල ලෙස හඳුන්වනවා. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කරන්න. සියපත Academy of